හැමෝටම සුබ දවසක්. අද මම මල් පැල ටිකක් අරගෙන ආවේ ඔයාලට යාළුවනේ. මල් පැල 13ක් තියෙනවා. 13ක පැකේජ් එකක්. ඇත්තටම බලමු අපි එකෙන් එක මල් පැල කොහොමද කියලා. මේ තියෙන ඇග්ලොනිමා වර්ගයක්. ඇත්තටම හරි ලස්සනයි ඒ කොළේ. ඒක අඩියක් විතර උස පැලයක්. ඊළඟට තියෙන්නෙත් ඇග්නොනිමා වර්ගයක්ම තමයි. ඒකත් අඩියක් විතර වගේ උසයි. මේක කොළ පොඩි පත්‍ර හැදෙන්නේ, ලොකු වෙන්නේ නැහැ. පඳුර වගේ හැදුනහම ඇත්තටම හරිය ලස්සනයි. ඊළඟට තියෙන්නේ කහ කරඳ පැලයක්. ඇත්තටම මේක නම් හරි ලස්සනයි. ලොකුවට කිව්වට මේක ගොඩාක් ලොකු වෙන්නේ නැහැ. මේ පැලේ අඩියක් විතර වගේ උසයි. ඊළඟට තියෙනවා මෙන්න මේ පැලේ. ඇත්තටම මේකේ කටු තියෙන වර්ගයේ නෙමෙයි. කටු නැති රතු පාට මලක් පිපෙන්නේ. මේක මල තාම පෝදින ගමන් ඒක මේ පිපෙනකොට ඇත්තම රතු පාට ලස්සනට හැදෙනවා. ඊළඟට මෙන්න මේක විසිතුරු පත්‍ර ශාකයක්. ඒකත් අඩියක් වගේ උසයි. හරි ලස්සනට හැදෙනවා. මේකේ මල් සුදු පාට මල් පුපුරක් හැදෙනවා. මේකත් විසිතුරු පත්‍ර ශාකයක්. ඒක පොකුර වගේ හැදෙනකොට හරි ලස්සනයි. මේක ඇත්තට මම මේකේ නම එහෙම දන්නේ නැහැ. මේකත් හතවාරිය වගේ පැලයක්. මේක පොකුර වගේ හැදෙනවා. මේක පෝච්චියේ පිරෙන්න හැදෙනවා. වැල වගේ යන්නෙත් නැහැ. කුරු පැලයක්. ඒක හරිම ලස්සනයි පෝච්චියේ පිරෙන්න හැදුනහම. මේකත් ඇග්ලොනිමා වර්ගයක්. ඒක කහ පාටයි. මේකේ කොළ දිගටි එක. මාගාව කොළ දිගටි නැති මහත් එකක් තියෙනවා. ඊළඟට තියෙන්නේ මෙන්න මේ පැලේ. මේක හරි ලස්සනයි පොකුර වගේ හැදුනහම. මේ අනිත් පැලේ. මේකත් හරි ලස්සනයි වැලයක් වගේ යනවා. හැංගින් ෆොට් එකක ඉල්ලන්න පුළුවන්. ඊට වඩා ලස්සනයි ඇත්තටම. මේක අන්නාසි වර්ගයක්. අන්නාසි පැල තියෙන අන්නේ වගේ. මේක ගහේ පුරාට සුදු පාට චූටි මල් පිපෙනවා. ඒ මල් පිපිලා තමයි පොකුරු වගේ පොකුරට පැල හැදෙන්නේ. මේකත් විසිතුරු පත්‍ර ශාකයක්. මේකත් ඇත්තටම ලොකු වෙන්නේ නැහැ. මේ තරම් තමයි. මේකේ පළ ගොඩ අවහම පෝච්චියේ පිරෙන්න හරිම ලස්සනයි. මේ තියෙන අර කහ පාට මෙන්න මේ දිගටි ඒකේ කොලේ මහත පැලේ. මේක ඇත්තටම හැංගින් පොට් එකක හිටවන්න පුළුවන්. ඒක වැල වගේ දිගට ලස්සනට හැදෙනවා. මෙතන පැල 13ක් තියෙනවා. මේ පැල 13 මම රුපියල් 2000ක් වගේ පොඩි මුදලකට දෙන්නේ. කට්ටිය කැමති අය ඉන්නවා නම් මට WhatsApp මැසේජ් එකක් දාන්න. මගේ නම්බරේ 070 263 28 41. හැමෝටම සුබ දවසක්.